අද අපි බලමු ප්‍රශ්න අංක 41. මෙය Python වල ෆයිල් හැන්ඩ්ලිං සම්බන්ධ ප්‍රශ්නයකි. පළමුව කෝඩ් එකේ මුල් පේලි දෙක බලමු. F1 equals open infile.txt, r. මෙහිදී infile.txt කියන ගොනුව read mode එකෙන් විවෘත කරනවා. ඒ කියන්නේ ආදාන ගොනුව කියවීමටයි. ඊළඟට F2 equals open outfile.txt, w. මෙහිදී outfile.txt කියන ගොනුව write mode එකෙන් විවෘත කරනවා. ඒ කියන්නේ එයට දත්ත ලිවීමටයි. then loop එක බලමු. for line in F1. මෙහිදී input file එකේ අන්තර්ගතය වරකට එක පේලිය බෙඩින් loop එකක් තුළ process කරනවා. ඒ නිසා ඒ ප්‍රකාශය සත්‍යයි. ඊළඟට if check string not in line. line එක තුළ no කියන වචනය නොමැතිනම් එම line එක output file එකට ලියනවා. එනම් input file එකේ content filter කරලා output file එකට ලියනවා. එබැවින් B ප්‍රකාශයත් අසත්‍යයි. then C බලමු. C කියන්නේ ගොනු දෙකෙන් එකක් හෝ නොමැතිනම් මුල් open statements ක්‍රියාත්මක කරන විටම program එක error එකක් දී නතර වෙනවා කියලා. Python වල open function එකට file එකක් නොමැතිනම් file not found error වැනි error එකක් ලැබෙනවා. ඒ නිසා C ප්‍රකාශයත් අසත්‍යයි. ඒ අනුව A සත්‍යයි, B අසත්‍යයි, C අසත්‍යයි. එබැවින් නිවැරදි පිළිතුර වන්නේ A.